welcome back to my YouTube channel. ඔන්න ළමයි මම අද ඔයාලට ගෙනාවේ travel vlog එකක්. මම අද අපේ ගෙදර කට්ටියත් එක්ක නුවරඑළිය යන්න තමයි හදන්නේ. අපි අද නුවරඑළිය ගියාට ළමයි අද හවසම ගෙදර එන්නේ නැහැ. එක දවසක් එහෙ ඉඳලා තමයි ගෙදර එන්නේ. මම ඒක නිසා ඊයේ මගේ බෑග් එක පැක් කරගත්තා. මේ තියෙන එක අපි එහෙනම් දැන් යමු. අපි උදේ පාන්දරම පිටත් උනේ නෑ ළමයි 6ට විතර තමයි ගෙදරින් පිටත් උනේ. මොකද අපිට නුවරඑළියට යන්න නුවර ඉඳලා වැඩි වෙලාවක් යන්න නැහැ. මම vlog එක shoot කරනවා කියලා ගත්තට ළමයි මට සම්පූර්ණයෙන්ම කියපු තැනවල වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ කියන්නේ ගොඩාක් ලොකු වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි බහින්න ගත්තා. ඊට පස්සේ ඉතින් මම power bank එකක් ගෙනිච්චෙත් නැහනේ. ෆෝන් එක මගදී off වුණා. අපි දැන් ඉන්න පේරාදෙණිය ළමයි යන්න කලින් ගැටපේ පන්සලට පළුඩකුත් දාලා තමයි ගියේ. ළමයි මම නුවරඑළියේ ගියා 8 වසරේදී. ඒත් ගියා අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එකන් ගියා නුවරඑළියට. එතකොට තමයි මම නුවරඑළිය මුලින්ම ගියේ. ඊට පස්සේ දැන් තමයි මේ ආයි නුවරඑළියේ යන්නේ. 8 වසරේදී ට්‍රිප් එක ගියාට ළමයි මට ගියපු තැන් ගැන එහෙම වැඩි ලොකු මතකයක් නැහැ. මට මතක යන අතර මගදී මට හිම්කිස්සාව හැදුණා හොදටම. ඒක විතරයි මට නම් මතක. මේ හරියේ යන පාර නම් මාරම ලස්සනයි ළමයි. කොච්චර ලස්සන වුණත් මේ හරියේ වංගු වැඩි නිසා අපි මල්ලිලා දෙන්න නම් හොඳ මූඩ් එකකින් නෙමෙයි ගියේ. ඊට පස්සේ අපි 8:08 විතර කෑම කඩේකට ගියා උදේ කෑම කන්න. කාලේ ඉවර වෙලා අපි ආයෙත් ගමන යන්න පිටත් වුණා. ඔයාලට පේනවා ඇති ළමයි දැන් තියෙන මීදුමත් එක්ක පුදුම සීතලක් දැන් නම් තියෙන්නේ. අපි ඒ නිසා ඔක්කොමලා ජැකට් එහෙම දාගත්තා. පේනවා ඇතිනේ අපි ඉන්න විදිය. උඩට යන්න නම් මීදුම හොදටම වැඩි වුණා. හැබැයි අපි ටවුන් එකට ගියාට පස්සේ නම් ටවුන් එකේ ලොකුවට මීදුමක් එහෙම තිබ්බේ නැහැ. සීතලකුත් තිබ්බේ නැහැ එච්චර. ඊට පස්සේ ළමයි අපි ගියේ හග්ගල ගාඩන් එකට. ඔයාලට පේනවා ඇති හරියට කිසිම සීතලක්වත් මීදුමක්වත් නැහැ. එතෙන් සම්පූර්ණයෙන්ම අවුව පායලා තිබ්බේ. ඒත් හැබැයි ඉඳලා හිටලා පොඩියට පින්නක් වගේ තිබ්බා. අපි දැන් මෙතනින් ටිකට් අරගෙන ඇතුළට ආවා ළමයි. අද නම් ගාඩන් එකේ පොඩ්ඩක් සෙනග හිටියා ළමයි. මොකද අපි ගියේ සෙන්සුරාදා දවසක. ඒ නිසා අද පොඩ්ඩක් ගාඩන් එකේ සෙනග හිටියා. ඊට පස්සේ ඉතින් දිගටම ෆොටෝ ගහන එක තමයි කරේ. හිටපු ගමන් ළමයි මේ වගේ ආසෙ තියෙන නිල් පාට ගතිය නැති වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් නම් පොඩියට පින්නකුත් වැටෙනවා. මේ හරියන ළමයි මාර විදියටම හුලග මාව තව පොඩෙන් ගහගෙනත් යනවා.
අපි මේ ගාඩන් එකේ වටේම ඇවිද්දට ළමයි හැමතැනම වීඩියෝස් ගන්න බැරි වුණා. මම ඔයාලට කිව්වනේ මගේ ෆෝන් එකේ බැටරි බහලා තිබ්බේ කියලා. ඊට පස්සේ ඉතින් නන්දගෙන් තමයි තනින් වීඩියෝ කරගත්තේ. අපි ඉතින් ගාඩන් එකේ ඇවිදලා කරලා ඊට පස්සේ එතනින් එළියට ආවා. අපි ගාඩන් එකෙන් එළියට ආවට පස්සේ ළමයි එතන තිබ්බ මල් පැල ගන්න තැනක්. මල් පැල විතරක් නෙමෙයි එතන එක පැල වර්ග තිබ්බා. ස්ට්‍රෝබෙරි පැල වගේ ඒවා. ඊට පස්සේ අපි වික්ටෝරියා පාර්ක් එකට යන්න පිටත් වුණා. මෙතෙන් එනන්න ආවේ ළමයි අපි මල්ලිලා දෙන්නට සෙල්ලම් කරන්න ඕනි කියවුවා. මෙතන ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවානේ. එන්න එතනින් එයාට සෙල්ලම් කරන්න දීලා අපිත් මෙතන ෆොටෝ එහෙම ගැහුවා. එහෙම ලොකුවට මෙතනට වෙලා ගොඩක් වෙලා හිටියේ නැහැ. මෙතෙන් එදින ළමයි මගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් වෙලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි නවතින බුක් කරපු හොටෙල් එකට. එතන හරි ලස්සනට තිබුණා ළමයි. එතන view එක මාරම ලස්සනයි. කැරට් වතු, ලීස් වතු ඒ වගේ දේවල් තමයි එළිය බලපුවම තනිකරම පේන්නේ. මම මේ මෙතන සිරප්පු නැතුව ඇවිත්තට ළමයි මෙතන ඇවිදින්න බෑ. මාරම සීතලක් තියෙන්නේ. මේ තියෙන්නේ අපේ හොටෙල් එක ඉස්සරහා තියෙන view එක. අතන දියැලකුත් තියෙනවා පොඩියට. අපි ක්‍රිකට් පාර්ක් එකට ආවා. ක්‍රිකට් පාර්ක් එකට ආවත් එක්කම ළමයි පොඩ්ඩක් වහින්න වගේ ගත්තා. ඊට පස්සේ අපි ආවා කෑම මොනවා හරි කන්න කියලා. මාරම සීතලක් තියෙන ළමයි මෙතන නම්. මම ඊට පස්සේ රාමෙන් එකක් ගත්තා. මේක නා අපේ මල්ලි ගත්ත එකක්. අපි මෙතනට වෙලා ටිකක් වෙලා ඇවිදලා ඉක්මනට හොටෙල් එකට ගියා ළමයි. මොකද මෙතන පුදුම සීතලක් තිබ්බේ. ඊට පස්සේ අපි අද රෑ හොටෙල් එකේ ඉඳලා පහෝදා උදේම පිටත් වුණා ආයේ ගෙදරට යන්න. මෙයා ඉතින් මුලින්ම කාර් එක නැගලා ඉඳගෙන ඉන්නවා. අපි ළමයි ගෙදරට යන්න කලින් මාකට් එකට ආවා. මෙහෙන් එළවලු ටිකක් අරගෙන යන්න. මම නම් එළියට බැස්සේ නැහැ. අපි නැන්ද එහෙම ගිහිල්ලා තමයි අරගෙන ආවේ. අපි හොටෙල් එකෙන් උදේම ආපු නිසා ළමයි මොකුත් කාලා එහෙම නෙමෙයි ආවේ. ඒ නිසා අපි කඩේක නවත්තලා එතනින් කෑම කෑවා. අපි කන්න කියපු තැනම පෙයාස් තිබ්බ ළමයි. අපි ඒවත් අරගත්තා. ඊට පස්සේ ටික දුරක් යද්දී ස්ට්‍රෝබෙරි තිබ්බා. අපි ඒවත් ගත්තා. අපි දැන් ඉන්නේ පේරාදෙනිය ළමයි. පේරාදෙනියේ ඉංජිනේරින් ෆැකල්ටි එක ගාවින් පොඩක් ඉස්සරහට එද්දී ෆෘට් සලාඩ් කඩයක් තියෙනවා.
අපි එතනින් ෆෘට් සලාඩ් එකකුත් කෑවා. දැන් අපි මේ නුවරට යනින් ගමන් තමයි ඉන්නේ. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මේ දවස් දෙක ගෙවුනේ. මම දැන් ගෙදරටත් ආවා. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකල් පරිස්සමෙන් ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye bye.